මේක මම කාමරේට දාලා ලොක් කරා. ලොක් කරන මේක ලොක් එක දශමෙන් ඇරියා මේක. හරි. ඒ අරගෙන මම පැන්න අර ඌට මාව අඳුර ගන්න බැරනවා. ඔය කොයිඩ් මෑත කාලේ මට ඒක දැන් මතක නැහැ හරියට කොයි. අන්තිර අර හાર્ට් කාර්යය දිව්ව අපේ උන් දුවලා එකෙට අල්ල ගන්න බැරනවා. ජානකයන් අහපන් ජානක උන්ට බැරනවා අල්ල ගන්න. අර ජානකයා කියන කුණන්නේ කන්නේ ඌන් ඒක සාන්ති යන මේකට. ඒක මහදින්දවත් දුවන්න බෑ කිව්වන්කෝ. අරක පට්ට කෙට්ටු එක. ඒකට අල්ල ගන්න බැරන බුරුවට සිරා වුණා. මේ අරුව පෙන්න ඒක හෙන්න සල්ලි ගානක්. අර මම ඔය කිව්ව මෙහි හાર્ට් කාර්යය තමයි. මෙහෙදි මම ඒකත් අල්ලගත්තේ අරුව මම දකින්නකොට මම දැනගත්ත මූ තමයි කියලා. ඉතින් වැඩේ ගුරු භක්තිය තිබ්බ මැති. ඒහා ඉතින් දේව භක්තියක් ඕනේ නැහැ. ගුරුන්ට අනිවාර්යයෙන්ම දෙමාපියෝ විතරයි 100%ක් පිළිගන්න ඕන. අනිත් ඒවා ඔක්කොම දෙසරයක් තුන් සැරයක් හතර සැරයක් නෙමෙයි 10 සැරයක් වතේ හිතන්න ඕන. ඒක හැම තැනටම තියාගන්න ඕන. හැම තැනටම තියාගත්තා නම් හරි. ඒක හැම තැනටම ඉගෙන ගන්න එකටයි ජීවත් වෙන එකටයි පාරේ වෙදින උටයි මොයි කරේ විල කතා කරා අසරණේ කියලා කතා කරා ඒක බුගෑ සැකෙන් බැලුවට කිසි ප්‍රශ්නයක් නැහැ. ඔය දුක කියාගෙන ඉන්න උන් ගැනයි ඒ මොනවත් ඒ මාර ඒක දෙසරයක් තුන් සැරයක් හතර සැරයක් 10 සැරයක් 100 සැරයක් කිව්වත් ප්‍රශ්නයක් නැහැ. එහෙම හොයලා සැකේ හරියට සැකයක් නැහැ ස්ථිර වුණොත් එහෙම ඊට පස්සේ කරන්න පුළුවන් උපරිම දේ බොක්කෙම්ම කරාට කිසි ප්‍රශ්නකුත් නැහැ. මොකක් හරි උදාහරණයක් දැන් ඔය කතාව තවත් ටිකක් ඉස්සරහට ඒ තියෙනවා මොකෙක් හරි දුකක් කියාගෙන ඉන්නවා නම් ඒකට උපරිම විදිහට සැලකුවාට කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක ඇත්ත නං. හැබැයි ඉස්සෙල්ලා පළවෙනි වතාවටම බලන්න ඕනේ ඒක සැකෙන්. මම උඹලට කියන්න මගේ ජීවිතේට මේක විශේෂ කතාවක්. මගේ ජීවිතේට ඔය මේ තැන් වලට එනවනේ ආයතන වලට මේ ඔය දුක කියාගෙන එක සිද්ධි වලට 8ක් විතර 10ක් විතර 7ක් 8ක් 6ක් 7ක් 7-8ක් කියපන් මෙහෙදි වුණා 4ක් විතර. ඔය සාන්තයෙන් අහපන් ඔක තල්ලු කරන එක දිවේ. මේ එතකොට කයින්වත මම මේ කියන එක අහගෙනකෝ. කතාව මෙච්චර දුරාපිකේ කියන්නම්. එකම එකයි දුවටද පුතාටද කොහෙද අසනීපයක් තියෙනවා කියලා සල්ලි එකතු කරගෙන ආවා මම ඔය එන හැම එකාගෙම එක හොයලා බලනවා. හොයලා බැලුවම එකම එකයි අහුනේ මම සෑහෙන උදව්වක් එකට කරා. එක් ඔය පරණ කතාවක් කොයිඩ් වලට කලින් මේ ඔක්කොම කතා කොයිඩ් වලින් පස්සේ දෙයක් උන්නේ නැහැ. එකම එකයි උනේ ඒක විතරක් ඇත්ත ඒක. මම ඇත්ත මැන්නිත් කොහොමද කියලා මං ක්ෂණිකව කියන්නම්. මේ තුර අනිත් ආව හෙන්න බොරු ගොඩක් කියන්නේ. එකෙක් ආව මෙතන යකෝ මෙතන මේ හાર્ට් එකේ ඔපරේෂන් මේකක් කරා කියලා ඒක තව ඒ කතාව දිගටත් යනවා. නුවර ඉන්න හැම සර්කලම දීලා ඒ දුන්න සර්ලගේ විශේෂයෙන් නම් කිව්වොත් එම පිස්සු වැදෙනවා. ඒකට හේතුව මේ ඒක දැන් කියන එක ගැලපෙන්නේ නැහැ. මේ ඒකත් වුණුත් දුන්නා කියන්නේ තව භයානක තත්ත්වයක්. මට හිතුණා නිකමට මූසැකයි. පස්සේ බැලුණා මම චෙක් කළා. ඔනේ ඒක තමයි සාන්තෙන් අහපන්කෝ ඌ දන්නවා. ඔක පෙරලගෙන ගියේ දිව් එක. මේ අන්තිමට මට තේරුණා මේක මේල කොහොම හරි අල්ලගෙන මම කතා කරේ ඌට. උඹලට මම ඒක නිකමට කියලා තියන්නම්. ගෙදරට හරි යම් දවසක මේක ප්‍රයෝජනවත් වෙයි. මේක කරපන් මට අහුවිච්ච 7-8 දෙනාගෙන් එකම එකයි මේ වෙනකොට ඇත්ත එකක් උනේ. කෙලින්ම කරන්න ඕන කිසි ප්‍රශ්නයක් නැහැ අපි දෙන්නම් ඒ ඔක්කොම දෙන්නම් කවුරු හරි ගෙදර එකගේ නම්බර් එකක් දෙන්න කියපන්. ගෙදර බොහොම සිම්පල් සිද්ධියක් මහලු මැජික් එකක් කරලා ඇල්ලුවා නෙවෙයි. ගෙදර ඒතොර කියනවා නෑ කියලා. නෑ කියනවා නෑ තව යාළුවෙක් මොකෙක් මොන්න ක්‍රමෙන් හරි එකගේ නම්බර් එකක් ඉල්ලා ගන්නකොට දෙන්නේ නැත්තම් ඌ එතන හොඳටම හිර වෙනවා. මේ කාලේ වෙන යාළුවෙක්ගේ හරි ගෙදර නෑ දෙකේ නම්බර් එකක් නැති වෙන්න බෑනේ කොහෙවත්ම. උන් කියන්නේ නෑමයි කියලා. ඒක නෑ කියනකොට කතාව බරු ඒකල්ලා දිගට හරහට ප්‍රශ්න යනකොට වැඩි මාට්ටු වෙනවා. කරන්න මොනෝක හදිසිය දුන්න ගමන් කෙලිම මේ විස්තර ටික ගත්තා. මෙහෙමයි ඇත්තටම අසනීපද දරුවගේ එකක් ආව සම්පූර්ණ විස්තරයක් ගහගෙන ડોක්ටර්ස්ලාගේ වාර්තා අරන් මොකක් හරි කරලා ගෙදරට කොල්ල එහෙම එකක් දන්නේ උන් දන්නෙත් නෑ අරුව දුන්නේ නෑ එකෙක් ඔය පරණ කතාව වෙන කතාවක් කියන්නේ නම්බර් එක මම බලෙන් ගත්තා කොහෙද තිබිලා මම කොහොමද ගත්තේ මේ බෑග් එකේ තිබ්බ කොලේ කියන්නේ මොකක් හරි එකක් අපි අරගෙන ගන්න කතා කරනකොට එහෙම එකක් නෑ ඒ එහෙම සිද්ධි වගේක් වෙලා තිබුණා කොහරි මූ එහෙම එකෙක් නෙමෙයි කොහෙත්ම අන්තිමට මේකව පැනලා ගිහලා ඔය එන ලොකු ගොඩක් දේවල් වුණා. ඒ කියන්නේ ඒ අර එන්නේ උප්පරිම අසරණභාවය කියාගෙන. සාමාන්‍ය අසරණකෙක් එහෙම අසරණභාවය කියාගෙන ඉන්නෙත් නෑ. එන්නේ අඩුවෙන්. උන්ට අර ඒක මවාගෙන කියන්න බෑනේ. ලැජ්ජාවකුත් එක්ක හරි මොකක් හරි එකක් එක කියන. අරුන් එහෙම නෑ හොඳ එක්ස්පර්ට්ලා. මුළු නුවර ඔක්කොම සල්ලි දීලා අරුට. ඒක මරු කතාවක නෙමෙයි. මාරම් කතාව. ඕක ආව ලෙක්සිකෝන් එකට. මම ඊට මේ ඒක නම් මේ කොවිඩ් වලින් පස්සේද කොහෙද මං හිතන්නේ. මට ඒක මතක නෑ හරියට. මේක කර්ම කියන්නේ මේක පොඩ්ඩි දශමෙන් මිසුණා. මේ ඒකව මම කාමරේට දාලා ලොක් කරා. ලොක් කරුණ මේක ලොක් එක දශමෙන් ඇරියා මේක හරි. ඒ අරගෙන මූ පැන්න අර ඌට මාව අඳුර ගන්න බැරනවා. ඔය කොවිඩ් මෑත කාලේ මට ඒක දැන් මතක නැහැ හරියට කොයි. අන්තිර අර හાર્ට් කාර්යය දිව්ව අපේ උන් දුවලා එකට අල්ල ගන්න බැරනවා. ජානකයන් අහපන්කෝ ජානක උන්ට බැරුණ අල්ල ගන්න. අර ජානකයා කියන කුණන්නේ කන්නේ උන් ඒක සාන්ති යන මේකට. ඒක මහදින්දවත් දුවන්න බෑ කිව්වන්කෝ. අරක පට්ට කෙට්ටු එක. ඒකට අල්ල ගන්න බැරුණ බුරුවට සිරා වුණා. මේ අරුව පෙන්න ඒක හෙන්න සල්ලි ගානක්. අර මම ඔය කිව්ව මෙහි හાર્ට් කාර්යය තමයි. ඔය මෙහෙදි මම ඒකත් අල්ලගත්තේ අරුව මම දකින්නකොට මම දැනගත්ත මූ තමයි කියලා. මම වරින් කියලා ඇතුළට දාන මේ ලොක් එක කරුමෙට ඒක අර වැහෙන්නේ නැහැ. හරියට වැටෙන්නේ නැහැ ලොක් එක. ඒක කොහමද මොහොතේ අන්තිම මොහොතේ පැන මම ටික කලබල කියන්නේ ශනික වැඩි වුණා වැඩි මං එතන. කතාව ඔකට මේ කතාව නම් ටික දොර ගියා කියපන්කෝ. ගණ්ඩ දෙයක් තියෙනවා. නවත්තපන්. තොපි කොල්ලෝ කෙල්ලොන්ට දුක කියාගෙන ඉන කෙල්ලෝ දුක කියාගෙන කොල්ලෝ අර මොන් කිසිම එකෙක් ඔය වගේ ඈතකට සම්පූර්ණ සැකෙන් බලන විදිහට පුරුදුයන් දැන් මේ කතාව දිග්ගැස්සෙච්ච නිසා හා මේ කතාව හරියට ඉවර කරන්නත් ඕන නිසා කිව්වේ.
ඔහොම වචනයක් ඇහුනම සාමාන්‍ය එක කරනවනේ. දෙමාපියෝ කියන එක හැර උන අන්තිම සාරාංශය. දෙමාපියෝ කියන එක හැර ගුරුවරු වන අපි ඇතුළුව හැම එකම කියන කරන වැඩවල පොඩි සැකසහිත දෙයක් ඇති කියලා හිතලා බණවල ඇතුළු විශේෂයෙන් බණවල ඇතුළු හාමුදුරු කියන විශේෂයෙන් ඒ කියන ඒවා ඇතුළු අරම්මනම් ඒ ඔක්කොගෙම මෙහෙම ඇති මේකෙන් මම පිළිපදින්න ඕන මොනවද? Tamanටත් තේරෙනවනේ මම කයිනාත බං. සමහරට ලොකු වැරද්දයක් වුණොත් එහෙම දැන් දෙමාපියෝ ඕකේ නම් අනිත් ඒවා මොනවා වැරදුනත් කමන්නේ නැහැ කියන තැන ඉන්න ඕනේ. ඒකට ඒ වගේ තැනක ඉඳලා ඒක කරපන්. එතකොට හරි. කතාව පටන් ගත්ත තැන කොතන වුණත් ඉවර කරපු තැන ඔතනින් හරි. ඒ නිසා පොඩ්ඩක් ඔක සැලකිල්ලින් ඉඳපන් හැමතිස්සෙම. හැමදේම. මගේ දැන් මෙතනින් එහාට ක්‍රියාව පව අධ්‍යයනය කරන්න ඕන. මේකත් පොරටෝක් දැම්ම කටතරම්ම නෑ නේද වැඩ වගේ නම් ඒ කොච්චර හොඳද? උඹලා හිතපන් කටතරම්ම වැඩ නෑ නේද කියලා හැමතිස්සෙම චෙක් කරපන්. මම කලින් කිව්වා ඉස්සර කියන මට දැන් මතක නෑ. හැමතිස්සෙම මාව චෙක් කරපන් කියලා මම කියනවා. මේ උඹලාට නම් කියන්න බැරුණා. ඒ හැමදාම මට එකම කියන මට මතක වෙන්නේ දැන්. හැමතිස්සෙම ඉඳපන්කො මගේ වැඩ ගැන සියුම් අධ්‍යයනයක් කරපන්. උඹලා පුළුවන් නම් අධ්‍යයනය කරපන් මගේ වැඩ ගැන. හැම වැඩකම මම පටන් ගන්න විදිය මැද ඉවර කරන දේ ඔක්කොම සියුම්ම ග්‍රහණය කරලා බලපන්කො. හිතා ගන්න බැරි දෙයක් දැනේ. සමහර විට එහෙම එකක් නැති වෙයි. ඒක උඹලා චෙක් කරපන්. එතකොට ඔය මං හොඳයි කියලා මොකෙක් හරි කියනවනම් ඕව චෙක් කරලා තමයි කියන්න ඕනේ. ඔය පාඩමක් මම පටන් ගන්න විදිය බලපන්. ඒක උඹලා තමයි අධ්‍යයනය කරන්න ඕනේ. ඒක හරියට සියුම් අධ්‍යයනයක් කරොත් උඹලාට තේරුනොත් මම දකින්න දේ උඹලා දැක්කොත් සතුටක් දැනේ. එහෙම නැතිනොත් ඒක ඒත් නැහැ. ඒක ෆේල් වෙන තොග පිටින් ඉන්නේ. ඒක දකින්න නැති උන්නේ. ඒක වෙන කතාවක්. ඒ නිසා සාරාංශ කරගෙන ඔක ඔහොම කරපන්. එතකොට හරි. මෙතනින් එහාටත් අධ්‍යයනය කරලා බලපන් හැමදේම. කියන ඒවා මොනවද? කරන ඒවා මොනවද? කියන ඒවා කරනවද? අරකද මේකද? ඒක මාකටිං වලට එහෙම අහුවෙන්නත් එපා. යහුවෙන්න එපා කියන්නේ තමන් යන ක්ලාස් දෙකට ගියා. එතනින් එහාට ඉතින් ගුරුවරු නම් දෙයියෝගේ අදහන්න කවුරුත් ඕනේ නැහැ. එහෙම